හැමෝම ඉල්ලන වීඩියෝ එකක් දෙන්නේ. හරිද? දැන් එක එක වීඩියෝ කරන්න කියලා හැමෝම කියනවා. මේ අද දෙන්නේ මේ වාගේ ආදරය මේ ඔයා මේ තර්ඩ් පාටි. ඔයගොල්ලෝ අසම කරන දෙයක්. හරි. දැන් බලමු ඔයාගේ ආදරය. 10 of cup. ඔයා. ඔයා දුකෙන් ඉන්නේ 5 of cup. 5 of cup දැන් third party. third party ඉවරට ඉවරයිද මන්දා. 9 of sword. ඔයා මොනවා හරි දෙයක් ඔයාටත් නැති වෙලා තියෙනවා third party එකටත් නැතුව. හැබැයි මෙයා ඉන්නේ සතුටින් එයාගේ පවුලේ අයත් එක්ක. හරි? 10 of cups. අනේ මන්දා. බලමු. මේ ඔයාට කප් දෙකක් අහිමි වෙලා ඔයාගේ ආදරයද මන්ද අහිමි වෙලා තියෙන්නේ බලමු. මේ ඔයාගේ ආදරය Page of Pentacles. මේ ඔයා හොඳටම හිත තද කරගෙන. අපි බලමු මෙයා එම්පරර් මේ වගේ third party. King of Sword. ඔයාගේ ආදරය මේ වෙලාවේ තමන්ගේ අරමුණක් වෙතට යොමු වෙලා තියෙනවා. ඔයා සහ third party දෙන්නම පැත්තකට දාලා. මේ ඔයාලට පේනවද මෙයා Pentacle energy එකේ ඉන්නේ Page of Pentacle. මොනවා හරි මෙයාගේ සල්ලි සම්බන්ධ පණිවිඩයක් මෙයා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි? මෙයාට සල්ලි සම්බන්ධ දෙයක් තියෙනවා. එයාගේ පවුලට කරන්න. ඔයා ඉන්නේ අධිරාජ්‍යයක්. ඔයා තදයි මේ වෙලාවේ. ඔයා ස්ට්‍රෝං. ඔයා ගොඩක් ශක්තිමත් වෙලා ඉන්නේ. ඔයා මොලෙන් වැඩ කරන්නේ මේ වෙලාවේ, right? අපි බලමු third party නම් ඉන්නේ සැරට. මොකක් ආවත් දැන් මම මෙහෙම ඉන්නේ කියලා වගේ නිකන් එයාට අවශ්‍ය දේවල් කපා හරින අනවශ්‍ය දේවල් කපා හරින මට්ටමේ ඉන්නේ. හරි එයාට ටිකක් කේන්ති ගිහිල්ලා වගේ. අපි බලමු ආගේ ආදරේ. 3 of Pentacles. Pentacle energy එකමයි තියෙන. එයා වැඩ. එයා ටීම් වර්ක් එකක්. හරි? එයා හැමදේම පැත්තකින් තියලා එයාට අවශ්‍ය කරන ටාගට් එකට මේ පේන චිත්‍රයක් අඳිනවා නේද? එයා පාට කරනවා, හැඩ බලනවා. එයාට ලොකු දෙයක් තියෙනවා ආර්ථික වශයෙන් කරන්න. මේ වෙලාවේ එයා එයාගේ වැඩවලට ફોකස් එක දීලා බලමු. ඔයා මොකද? ඔයා lovers. ඔයා lovers අපි ඔයාගේ ආදරේ තව කාඩයක් කරන් බලමු මොකද කියලා. 9 of Pentacles මෙයා. හරි? ඔයාගේ තව එකක් අරගමු. ඔය දෙන්නටම තියෙන එකම එනර්ජි එක. මේ බලන්න. මෙයාට 3 of Pentacles ආවා. ඔයාට 3 of Pentacles ආවා. හරි? ඒ කියන්නේ ඔය දෙන්න සමහරලාට ළඟ නැති වුණාට එනර්ජි එක ඔය දෙන්නගේ එකයි. ඒ කියන්නේ ඔය දෙන්න එනර්ජි එකෙන් කනෙක්ට් වෙලා ඉන්නේ. ඔය දෙන්න ගැන හිතනවා එහෙම වගේ. මොකද ඔය දෙන්නගේ ආපු එකම කාඩ් වගේ ආවේ. හරි ඔයාලට ලවර් කාඩ් එකක් ආවා. අපි බලමු third party මොකද? දැන් කියන්න එපා මේ හිතලා කාඩ් ගන්නවා කියලා කිසිම හිතවිල්ලක් නැහැ. දෙයියනේ අත්ත කෙල්ලලානේ තියෙන්නේ. මෙයා හිර වෙලා ඉන්නේ මොකක් හරි. මෙයා මොකක් හරි ප්ලෑන් එකක් ගහපු කෙනෙක් third party. ආගේ third party. හරි? ඉතින් දැන් එයා එල්ලපු ඒ උගුලේ එයාම පැටලිලා හිර වෙලා ඉන්න ගතියක් තමයි පේන්නේ. හරි? පව් නේද ඉතින් කවුරු හරි කමක් නැහැ. පව් නේ ඉතින් අපි නේද? මේ බලන්න. එයාට එක ලියා ගන්න බැරුව. එයා මොකක් හරි දෙයක හිර වෙලා. එයා හිර වෙලා. හරි? අපි බලමු. ඔයාගේ ආදරය අපි මේ පැත්තෙන් ගමු. හරි? world. එයා ජීවිතේ යම් කිසි ටාගට් එකක් ගන්න.
එයාගේ මේ වෙලාවේ මුළු ලෝකෙම එයා ළඟ කියලා එයා ගොඩාක් සාර්ථක වෙලා ඉන්න වෙලාවක්. එයාගේ එනර්ජි එක හොඳ වෙලාවක්. හරි. එයා ඔක්කොම පැත්තකට තල්ලු කරලා එයාගේ ලෝකයක් එයා හදා ගන්න හදනවා ස්ථාවර වශයෙන්. හරි. අපි බලමු ඔයා ටිකක් මේ වෙලාවේ පණ නැති වෙලා වගේ ඉන්නේ. අපි කියන්නේ හැමදේම අහිමි වෙලා කියලා. අපි කියන්නේ ඉවරයි කියලා. ඔයා ඇයි එහෙම වෙලා ඉන්නේ? අපි තව කාඩ් එකක් ගමු. ඔව්. ඔයාට ලව කාඩ් එකක් සමහරලාට ඔයා මෙයාට ඔයාගේ ආදරය ප්‍රකාශ කරන්න හරි අලුතෙන් ආරම්භයක් ගන්න හරි කියලා කියන්න පුළුවන්. නමුත් මෙයා මේ වෙලාවේ මෙයාගේ දේවල් වලට ફોකස් කරන නිසා ඔයාවත් මේ වෙලාවේ මෙයා පැත්තකට තල්ලු කරලා. හරි? අපි බලමු third party. Knight of Wands. එයා යාගේ අරමුණ අතාරින්න නැතුව ඉස්සරහට එනවා. එයා ලොකු එනර්ජි එකක් පෙන්නනවා. එතකොට එයා කල්පනා කරනවා එයා ඉස්සරහට මොකද කරන්න කියලා. එයා ලොකු ජවයකින් ආයි ගැම්මක් ගන්නවා. හරි? ආයි මේකට try කරනවා. දෙයනේ අතාරින්නේ. හරි. ඉතින් මේ ඔයාගේ කාඩ් එක. හරි? 10 of Swords, Ace of Cups. සමහරවිට ඔයාලට අලුත් beginning එකක් ඇවිල්ලත් වෙන්න පුළුවන්. එක්කෝ තියෙන ආදරේ අලුත් වෙලා වෙන්න පුළුවන්. නැත්තම් හැබැයි මට මෙන්න මෙහෙම එකකුත් එනවා. දැන් ඔයාට ලව කාඩ් එකක් ඇවිල්ලා මේ Ace of Cups ආවනේ. ඔයාට ඉස්සරහට ඔයාගේ දැන් මේ තියෙන ආදරේ නෙවෙයි. සමහරවිට දැන් මේ තියෙන ආදරේ අලුත් වීම හෝ එහෙමත් නැතිනම් ඔයාට අලුත් ආදරයක්, ලස්සන ආදරයක් ඔයාට එන්න ඉඩ තියෙනවා කියලා තමයි විශ්වයෙන් කියන්නේ. මේ මෙසේජ් එක මට මේ දැන් ආවේ. හරි. අපි බලමු ඔයාගේ ආදරේ ඉස්සරහට මොකද්ද කරන්න ඉන්නේ. Queen of Swords. තව එකක් ගමු ඔයාගේ ආදරේ. එයා සල්ලි ගොඩ ගහන්න හදන්නේ එයාගේ එනර්ජි එක භාවිතා කරලා. හරි? එයා ළඟ කවුරු හරි යාට උපදෙස් දෙන උදව් කරන කෙනෙක් ඉන්නවා. ටිකක් එයා සැර කෙනෙක්. එයාගෙත් උපදෙස් භාවිතා කරමින් මෙයා මුදල් මේ ෆෝනේ පේනවාද කොච්චර ලෝභකමින් එයා සල්ලි එකතු කරනවද කියලා මේ පොට්ටනිය ගහගෙන. මේ වෙලාවේ එයා සල්ලි වලටමයි ફોකස් එක දෙන්නේ. ඉතින් එයා මේ වෙලාවේ ඒව ගොඩ ගහන්නම තමයි බලන්නේ මොකක් හරි යාට මූල්‍යමෙත අර්බුදයක් ඇවිල්ලා ඇති. අපි බලමු එයා වටත් වර්ල්ඩ් කාඩ් එක ආවා. ඒකේ තේරුම තමයි ඔය දෙන්නම දෙන්න ගැන හිතනවා. මේ වෙලාවේ දෙන්නම දෙන්න ගැන හිතනවා තර්ඩ් පාර්ටි එක විසි වෙලා තියෙන යහකට. ඒක දැනට මේ තියෙන එනර්ජි එක. හරි? අනාගතේ ඔයාටත් ලස්සන ලෝකයක් ලැබෙනවා. මේ වර්ල්ඩ් කාඩ් එකකින් කියන්නේ ඒකයි. ඔයත් බය වෙන්න එපා. ඔයාගේ ලෝකය ලස්සන වෙනවා. ඒ හරහා ඔයාට ඔයාගේ ආදරය ඇචීව් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා ලෝකයේ දිනන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ආදරය දිනා ගන්න 88 එක කියනකොට. අපි බලමු තර්ඩ් පාර්ටි මොකද කරන්නේ. Page of Pentacles. මෙයාට ඉස්සරහට ඔය කියන තරම් උණුසුමක් පවතින්නේ නැහැ. හරි? කියන තරම් උණුසුමක් පවතින්නේ නැහැ. මොකද මූන් කාඩ් එක ආවා. මෙයා ඔයාගේ ආදරය නිසා රැවටෙන ගතියක් තියෙනවා. මොකද ඔයාගේ ආදරයට මෙයා ඉදිරියේදී එපා වෙන ගතියක් එනවා. මොකද මෙයාගේ ඇත්ත ස්වરૂපය එළියට එනවා. මෙයා කියපු තරම් කෙනෙක් නෙවෙයි කියන එක තමයි මෙතනදී පෙන්වන්නේ. මෙයා ගොඩක් දේවල් වර්ණනා කළ එයාගෙන හඳුන්වලා දීලා තියෙනවා. නමුත් ඔයාගේ ආදරය දැනගන්නවා ඒවා ඔක්කොම බොරු කියලා. හරි? ඉතින් බය වෙන්න එපා. ඔයාට ඉස්සරහට Ace of Cup, World and Love. හරි? Thank you.